අයිබෝන් කියලා පිළිගන්නවා සියපත ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය මගින් ඉදිරිපත් කරන 2026 පලාඵල හා සම්බන්ධ වෘශ්චික ලග්න හිමියන්ට කොයි ආකාරයෙන්ද මේ ග්‍රහචාරය බලපාන්නේ කියන දේ ගැන අපි පැහැදිලිවම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියපත ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය මගින් ඉදිරිපත් කරන පේජ් එකෙහි ඉදිරිපත් කරන ලිපි ආදිය ඔබ කියවන්න. විශේෂ ලිපි 2026 වර්ෂය වෙනුවෙන් අපි ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා තිබෙනවා. එම නිසා එම කටයුතු තවත් වැඩිදුර අධ්‍යයනය සඳහා එම ලිපි කියවන්න. හොඳයි එහෙනම් සියපත ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය මගින් ඉදිරිපත් කරන වෘශ්චික ලග්න හිමියන්ට කොයි ආකාරයෙන්ද තමන්ගේ හඳහන්ට අනුව කොයි ආකාරයෙන්ද 2026 වර්ෂයේ බලපාන කියන දේ අපි කතා කරනවා. ගෘහ ජීවිතය හා සම්බන්ධය කතා කරනකොට ඔබට ප්‍රේම සම්බන්ධයක් ඔබට විවාහ සහකරුවෙක් සහකාරියක් ඉන්නවනම් ඔබ ඉතා ප්‍රවේශම් වන්න ඕන කාල සීමාවක් ඒ කැඩී බිඳී යන්නට හේතු වෙන්නට පුළුවන්. මොකද හේතුව කියනවා නම් රාහු 4 වෙන්නට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම රාහු 4 වැන්න තුල සහ කේතු 10 වැන්නට ගුරු වක්‍රව 8 වැන්නටද සඳු 7 වැන්නට ගෝචර වෙලා ඔබට මේ වර්ෂය ආරම්භ වෙන්නේ. ඒ නිසා ප්‍රවේශම් වෙන්න සම්බන්ධතා සම්බන්ධිතා ප්‍රවේශම් වන්න තමන්ගේ කටයුතු මෙතෙක් කරගෙන කටයුතු වල යම් බාධා තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන් වර්ෂයේ මුල භාගයේදී. නමුත් වර්ෂයේ මැද භාගයෙන් අප්‍රේල් වැනි මාසයෙන් පසුවට ඔබට ඊටම සුබ කාල සීමාවක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. තමන්ගේ ව්‍යාපාර කටයුතු තමන්ගේ රැකිරක්ෂා කටයුතු දියුණු වන්නා වූ කාල සීමාවක් වර්ෂයේ මැද භාගයෙන් පසු කාලය කියලා අපිට මේ ග්‍රහචාරයත් එක්ක හඳුනා ගන්නට පුළුවන්. ඔබගේ පවුලේ උදවිය ඔබගේ 4 වැන්න පෙන්වන්නා වූ පවුලේ උදවිය සම්බන්ධව ඔබට යම් යම් ගැටලු ප්‍රශ්න රාශියකට ඔබට හේතු වෙන්නට පුළුවන්. ඔබ ඉතා කල්පනාවෙන් කටයුතු කරන්න ඕන කාල සීමාවක්. ඒ වගේම තරුණ වයසේ ඉන්න කෙනෙක් නම් ඔබට රැකියාවක් සඳහා හෝ වේවා යම්කිසි කටයුත්තක් සඳහා රටෙන් බැහැරට හෝ තමන්ගේ නිවසෙන් ඈතට යන්නට විශේෂයෙන් රාහු මහදස අතුරුදස ගත කරන දරුවන්ට තමන්ගේ නිවසින් ඈත් වීමට තමන්ගේ මව්පියාගෙන් සහෝදරයාගෙන් ගමේ ගම්වැසියන්ගෙන් ඥාතීන්ගෙන් ඈත් වෙලා ඔබට රැකියාවක් කරන්න සිද්ධ වෙන කාල සීමාවක් ඔබට ඉවත් වෙන්නට නිවසෙන් ගමෙන් ඉවත් වෙලා යම්කිසි දුර බැහැරකට යන්නට සිද්ධ වෙන කාල සීමාවක් වගේම විදේශගත වෙන්නට ඔබ වෘශ්චික ලග්නයේ හිමියෙක් නම් විදේශගත වන්න බලාපොරොත්තු වෙලා ඉල්ලුම් කරලා තිබුණ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම 2026 වර්ෂයේදී ඔබට 2026 වර්ෂයේදී ඔබට එම විදේශ සිහිනය සැබෑ කරගන්නට පුළුවන් කාල සීමාවක් කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ නඩු හබා ආදී කටයුතු ඔබට දැනටමත් එහෙම තියෙනවා නම් ඉතා ප්‍රවේශම් වන්න. ඒ වගේම තමන්ගේ ඉඩම තමන්ගේ ජීවත් වන ප්‍රදේශයේ තමන්ගේ ඉඩම හා සම්බන්ධ යම් යම් නඩු ආදී කටයුතු වලට නීතිමය ගැටලු වලට පවා අහු වෙන්න පුළුවන් කාල සීමාවක් නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබ කතා බහ කිරීමේදී ඔබ සම්බන්ධතා ඔබට වැඩිපුරම මේ වර්ෂයේ බලපාන මේ සම්බන්ධතා සම්බන්ධ ප්‍රශ්නය නිසා විශේෂයෙන් ප්‍රවේශම් වන්න. ඒ වගේම විවාහ වන්නට සූදානම් වෙලා ඉන්නවනම් වෘශ්චික ලග්න හිමියෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ හඳහන් ජන්මපත්‍ර නැවත පරීක්ෂා කරගන්න. ඔබට විවාහය හා බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ කාල සීමාව ඊටම ප්‍රවේශමෙන් ගත කරන්න ඕන කාල සීමාවක් කියන දේ අපි මතක් කරනවා. ඒ නිසා ඒ ආකාරයෙන් විවාහ වන්නට කටයුතු යොදාගෙන ඉන්නවා නම් ඔබ ඊටමත් ප්‍රවේශම්කාරී විය යුතු කාල සීමාවක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. රැකිරක්ෂා තත්ත්වය ඔබ උත්සාහවන්තව රැකිරක්ෂා කරගෙන යන්නට වෙන කාල සීමාවක් විශේෂයෙන් හඳුන්වන්න පුළුවන්. ඔබ මෙතෙක් කරගෙන ආපු ඒ ව්‍යාපාරික ස්ථානයේ යම් යම් ගැටලු ඇතිවෙන්න රැකියා ස්ථානයේ යම් යම් පිරිස් සමග ගැටුම් ඇතිවන්නට බොහොම ඉඩ තියෙන කාල සීමාවක් විදිහට අපට හඳුන්වන්න පුළුවන්. නමුත් ඔබගේ වියදම් පැත්ත නම් අනිවාර්යයෙන්ම අධික කරන වැඩි කරන ඔබගේ ආදායමට වඩා වැඩියෙන් වියදම ගෙන දෙන්නා වූ කාල සීමාවක් නිසා ඔබ වර්ෂය මුලම මෙම තොරතුරු සිහියට අරගෙන ඔබ සැලසුමක් සකස් කරගන්න මේ වර්ෂයේ ඔබ කරන කර්තව්‍යයන් කටයුතු පිළිබඳව කුමක්ද හේතුව අපි කියන්නේ ඔබගේ වියදම් අයට වඩා වැය පක්ෂය වැඩි වන්නට ඉතාම හේතු වන කාල සීමාවන් නිසා විශේෂයෙන් මේ මාසයෙන් පස්සට වගේ ඉතාම සැලකිලිමත් වෙන්න ඕන. ඔබගේ ආදායමට වඩා වියදම වැඩි වෙන්න පුළුවන් කාල සීමාවක් නිසා. විශේෂයෙන්ම මේ ආදායම ගැන කතා කරනවා නම් ඔබට ඔබගේ වියදම් ප්‍රමාණය වැඩි වන්නට පුළුවන්. ඔබ ඒ වගේම ණය ගනුදෙනු ආදී කටයුතු වල විශාල මුදල් ආයෝජන පිළිබඳ ඉතාම සැලකිලිමත් වෙන්න ඕන කාල සීමාවක්. කොමක්ද හේතුව ඔබට අන් අයගේ මුදලක් හෝ වේවා ගෙවන්නට සිද්ධ වේවි. ඒ නිසා ඇප ආදී කටයුතු අත්සන් කිරීමේදී ආදී කටයුතු වලදී ඔබ ඉතාමත් සැලකිලිමත් විය යුතුම කාල සීමාවක් විදිහට අපිට මේක හඳුන්වන්නට පුළුවන් වෙනවා. මුදල් අතින් යම්කිසි හිරිහැර හිමි වෙන කාල සීමාවක් නිසා ඔබ වර්ෂයේ මුලම සිහි තබා ගන්න මෙවන් ගැටලුවක් ඇති නිසා මේ මුදල්
වියදයි වියහියදම් කිරීමේදී ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. එනිසා ඒ වගේම විදේශගත වෙන්නට බලාපොරොත්තු වෙන් හිටියනම් ඔබ වෘශ්චික ලග්න හිමියෙක් නම් ඔබට එම කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථක වෙන කාල සීමාවක් විදිහට විදේශ ධන ආයෝජන මගින් තමන්ට දියුණු වීමට ඉතාම හොඳ කාල සීමාවක් වගේම ඔබට ලොතරැයි ජයග්‍රහණ වැනි හදිසියේ ලැබෙන්නා වූ ධනලෝක ධනයෝග ලැබෙන්නා වූ කාල සීමාවක් විදිහට අපිට ප්‍රධාන වශයෙන් මේ වෘශ්චික ලග්න හිමියන්ට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම සෞඛ්‍ය සහ අධ්‍යාපනය කියන කටයුතු අධ්‍යාපනය වයසේ දරුවෙක් නම් ඔබට අලුත් දේ ඉගෙනීමටත් ඒ වගේම තරඟ විභාග වලින් ජයග්‍රහණය කිරීමටත් ඔබට හිමිවන්නා වූ කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන් සෞඛ්‍ය. ඔබගේ ශරීර සෞඛ්‍යය යම් කිසි දුරකට පීඩනයක් ඇති කරන කාල සීමාවක් විදිහටත් ඔබගේ බෙල්ල හිස ආශ්‍රිත යම් කිසි ආසාදනයකට ලේ විෂවීමේ රෝගයකට ඔබට අහු වෙන්නට ඔබට අසුවන්නට පුළුවන් නිසා ඔබට ඇස් රෝග වැනි රෝග පීඩාදිය ඉතා විශේෂයෙන් සැලකිලිමත් වන හේතුව විදිහට දෙවැන්නේ රවි සහ බුධ ග්‍රහචාරය විශේෂයෙන් රවිගේ මහදසා අතුරුදසා ගත කරන අයෙක් නම් ඔබට විශේෂයෙන් ඇස් රෝග සම්බන්ධයෙන් ඒ වගේම කං ආශ්‍රිත ඇස් ආශ්‍රිත රෝග පීඩාදී ඉතා විශේෂයෙන් සැලකිලිමත් විය යුතුම කාල සීමාවක් විදිහට වගේම වසංගත රෝග උණ රෝග වැනි රෝග ටිකක් දරුණු ආකාරයේ රෝග පීඩාදිය හැතිවෙනට පුළුවන් කාල සීමාවන් නිසා ඉතා ප්‍රවේසම් වන සුළුහෝ අසනීපයක් ඔබට අසනීප ලක්ෂයක් දැනුණොත් ඔබේ පරීක්ෂා කරගෙන ඔබයට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන අපි මේ ඉදිරිපත් කරන්නේ වර්ෂ සමස්ත පොදු පලාපලයක් නිසා ඔබගේ හඳහන්ට අනුව ඔබගේ උප්පත්ති ග්‍රහචාරයට අනුව මේ පලාපල යම් කිසි දුරකට වෙනස් වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබගේ හඳහන ඔබගේ ජන්ම පත්‍රය වර්ෂ මුල පරීක්ෂා කරගන්නවා නම් සම්පූර්ණ පරීක්ෂාවක් කරගන්නවා නම් ඔබට මේ තවත් පැහැදිලි කරගන්නට පුළුවන් කියන කාරණය අපි සිහිපත් කරනවා. සිහිපත ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය මගේ එක් වෙලා එම ලිපි ආදිය කියවන්න කියලා අවබෝධයක් ලබා ගන්න ඔබගේ ජීවිතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ඒ හොඳ අත්වැලක් ඔබට වේවි. තෙරුවන් සරණයි.